Hi guys. අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ කිව්වට ස්ටාර්ට් කරන්නේ ලයිබ්‍රරි එකේ ඇතුලේ ඉඳලා. මොකද කිව්වොත් මට මේ වෙලාවේ පාඩම් කරන්නවත් රීඩ් කරන්නවත් ફોකස් කරන්න බෑ. මේ වීකෙන්ඩ් එකේ අපි දෙන්න යනවා කැම්පින්. මේක අපි කැම්පින් යන සෙකන්ඩ් ටයිම්. පළවෙනි පාරේ යාළුවෝ සෙට් එකක් එක්ක ගියේ. හැබැයි මේක සෙකන්ඩ් ටයිම්. මේ පාරේ යන්නේ මමයි හස්බන්ඩ්යි විතරයි. කීටවත් මට මේ වෙලාවේ නම් වැඩකට නම් ફોකස් කරන්න බෑ. මම මොනවද අමතක කරයිද? මම මොනවද අතපසු කරයිද කියලා හැම වෙලේම මට හිතෙනවා. ඒ නිසා අරගෙන යන්න ඕනේ දේවල් හිම ඔක්කොම ප්ලෑන් කර කර ඉන්න එක තමයි මම වෙලාවේ කරන්නේ. ඇත්තටම මේ දැන් කැම්පින් එසෙන්ෂියල්ස් වීඩියෝස් කීපයක් මම බලලා හරිම තරව කරගෙන ඉන්නේ මගේ නොලෙජ් එක. හරි. ඔයාලට මේ වීඩියෝ එක දිගටම බලුවොත් ඔයාලට ගොඩාක් වීඩියෝස් බල ඉන්න ඕනේ නෑ. ඕන ටික බේසිකලි ඕන ටික සෙට් එකම මම ඔයාලට කියන්නම්. අපි යන්නේ කැම්ප් සයිට් එකකට. ඒ නිසා වැඩි කරදර වෙන්න දෙයක් නෑ. රස්ටික් නෙමෙයි. ටොයිලට්ස් එහෙම තියෙනවා. ඉස්සරහට රස්ටික් එක්කුත් යමු. දිගටම රැඳිලා ඉන්න. හරි ගායිස්, ඉතින් ඔන්න මගේ දවස උදා වුණා. අපි දෙන්න දැන් පටස් ගාලා බඩු ටික ඔක්කොම පැක් කරගෙන කැම්පින් සයිට් එකට යන්න තමයි යන්නේ. දැන් මේ වෙලාවේදී චතුරංග බඩු ටික ඔක්කොම පැක් කරනවා. මෙන්න මෙහෙම. ඉතින් අපි බලමු මේ අපි අරගෙන ගිහපු බාණ්ඩ ඔක්කොම ටික වැඩිද අඩුද ඒ හැම විස්තරයක්ම අපි ඔයාලට කියන්න. අපි එච්චර කන්සර්න් වුණේ නැහැ. අපිට ඕනේ කියලා හිතන ඔක්කොම ටික අපි ගත්තා. මොකද අපේ මේ තනියෙන් යන ෆස්ට් ටයිම් නිසා කැම්පින් එකකට. සහ ඉතින් මෙහෙදි දැන් අපිට බඩු හිතන විදිහට ගන්නවට වඩා අපිට ලාභයි වැඩේ අපේ තියෙන දේවල් වලින්ම ෂේප් කරගෙන යන එක. මොකද ෆස්ට් ටයිම් අපිට ඕනේ නැති දේවල් ඕනේ මොනවද කියන එක අයිඩියා එකක් ගත්තොත් අපිට උවමනා කරන ටික විතරක් අපිට පර්චේස් කරන්න පුළුවන් නෙක්ස්ට් ටයිම් වලදී. ඒ නිසා අපි ගෙදර තියෙන බඩු වලින්ම ෂේප්මන්ට් එකක් දැම්මා. කුකින් පෑන්ස් ඊට පස්සේ තියෙන ඔක්කොම ලට්ට පොට්ට ටික මම ඔයාලට මෙන්න බ්‍රීෆ්ලි පෙන්නන්න. ආමින්න ඔයාලට බලන්න ඇති මෙතන මේ මොනවද තියෙන්නේ කියලා අපි මේ ටික අන්පැක් කරද්දී ඔයාලට පෙන්නන්න. අපිට ගමන යන ගමනුත් බඩු ටිකක් ගන්න තියෙනවා. චතුරංග අපි කොහෙටද යන්නේ? මේ කොස්කෝ එකට යනවා, වෝල්මාර්ට් යනවා. අයිකොඩ ඩොලර් ට්‍රී එකකටත් යමුනේ. ඒකේ අපිට අයිස් ගන්න ලේසි මේ ලාභයි. ඔය ටිකට තමයි අපි දැන් යන්න ඕනේ. චතුරංග ඉතින් ලාස්ට් මිනිට් තමයි ඔක්කොම රෙඩි කරන්නේ. ඒ නිසා යාට පොඩ්ඩක් බිසි. මම ඉතින් මගේ වැඩේ ඔක්කොම කළා. මම ඉතින් හොඳට මේව ඇවිද ඉන්නවා. ඇත්තටම අපිට මේ අපේ ගෙදර ඉස්සරහත් කැම්පින් හොඳට කරන්න පුළුවන් කියලා මට මේ වීඩියෝ එක අල්ලද්දි පේනවා. මේ බලන්නකෝ ළමයි. මේ ලස්සන ග්‍රවුන්ඩ් ඒරියා එකක් තියෙනවා. අයියෝ අපි මෙතන කැම්පින් කරන්නේ නැත්තේ? ඊට වඩා හොඳයි සෝෆා එකක උඩින් වගේ ඉන්න. හරි අපි දැන් පිටත් වෙන්නයි යන්නේ. පිටත් වෙන්න හිටියේ හවස 2ට. එන්නට අපි දෙන්නටම බිසි වුණ නිසා යන්න පුළුවන් උනේ ගෙදරින් හවස 3ට. තව මගින් අර කිව්වා වගේ වෝල්මාර්ට් එකටයි කොස්කෝ එකටයි ඩොලර් ට්‍රී එකකට යන්න තියෙනවා. ඒ අතරේ මගේ කරදරයට කරන රිටර්න් එකකුත් තියෙනවා කොස්කෝ එකේ. රිටර්න් වරදින්නේ නැහැ තමරහන්සිට. ඊට පස්සේ අපි එහෙමම කැම්ප් සයිට් එකට යනවා. තාම අපි යන අතරේ යන කොස්කෝ එක මොකද්ද වෝල්මාර්ට් එක මොකද්ද කියලා ඩිසයිඩ් කරලා නැහැ. ඔක්කොම කරන්න යන්නේ මේ යන අතර මැදදී තමයි. මම ඔයාලට වැඩි විස්තර අරගෙන එන්නම් ඔන්න ඔය වැඩ ටික ඉවර කරාට පස්සේ. ඔයගොල්ලන්ට ඒකේ වෙනම වීඩියෝ එකක් ගේන්න. හැමදේම ඩොලර් 1.25 1.50 අතර තියෙනවා. සමහර දවස්වලට මේගොල්ලන්ගේ ස්ටොක් අලුත් එහෙම කරනකොට 7.50ට 7.25ට පවා බඩු හම්බ. ඉතින් පුංචි චුට්ටම් ඒවා ගන්න මෙතන එන එක තමයි ලාභම වැඩි. අපිට ගන්න තියෙනවා
අපි අපේ ඔය shopping part එක ඉවර කරලා දැන් අපි තව විනාඩි 20කින් අපේ කැම්පින් සයිට් එකට යනවා. අපි යන්නේ Waterloo Recreation Waterloo Recreation Park එක. ඔව් පාක් එකට තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මිචිගන් වල ඉන්නවා නම් ඔයගොල්ලන්ට කැම්පින් සයිට් එකක් ඕනේ නම් කැම්ප් කරන්න නැත්නම් රස්ටික් වුණාත් ඔයගොල්ලෝ එක සර්විසස් තියෙන කැම්ප් සයිට් එකකට යන්න ඕනේ නම් ඔයගොල්ලන්ට මිචිගන් මෙන්න මේ ලින්ක් එකේ ඔයගොල්ලෝ බලන්න මම මෙතන විස්තරය දාන්න. ඒක මිචිගන් කැම්පින් ඇන්ඩ් හාබර් සෙන්ටර් හරි මොකක් හරි එහෙම වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට අර ඔයගොල්ලෝ එක්ස්පෙක්ටඩ් ඩේට් එක දාලා චෙක් ඉන් එකයි චෙක් අවුට් එකයි දාලා පාටි සයිස් එක number of people දාලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මොනවද available parks මොනවද ඊට පස්සේ available දැන් අර ස්පොට් එකත් available වෙන්න ඕනේ අපි යන තැන ඒව පවා නම්බර් කරලා තමයි තියෙන්නේ. එතකොට අපි ඉතින් අර quickly decision එකක් ගත්ත නිසා අපිට ලස්සන ස්පොට් එකක් නම් select කරන්න බැරි වුණා. මොකද ඔක්කොම මේ අපි order කරන වෙලාවට නෙමෙයි මොකද්ද මේ අපි reserve කරන වෙලාවට fill වෙලා තිබුණේ. ඉතින් house full ටිකක් මිනිස්සුත් ඉන්න තැනකට තමයි අපි යන්නේ. අපිට ගිහින් පුරුදු නැති නිසා තනියම යන්න තාම අපිට මේ කොන්ෆිඩන්ස් එකක් නැහැ ඇත්තටම. ඉස්සරහට ප්ලාස්ටික් වුණාත් යන්න ප්ලෑන් එකක් තියෙනවා. දැනට අපි සිලෙක්ට් කරා අපි කැම්ප් සයිට් එක සිලෙක්ට් කරනකොට ප්‍රධානම දෙයක් තමයි අපි කන්සිඩර් කරපු රෙස්ට්රූම්ස් තියෙන්න ඕනේ කියන එක. සමහර රෙස්ට්රූම්ස් කෝ ටොයිලට්ස් කියලා ගියොත් එහෙම සමහරක් ඒ වගේ ටොයිලට් එක විතරයි තියෙන්නේ. එතකොට රෙස්ට්රූම්ස් කියලා අපි ගියොත් එහෙම මොකද නාන්න පුළුවන් ඊට පස්සේ සිංක්ස් තියෙනවා නේ සෙට් එක තියෙනවා ටිකක් අර නිකම්ම ටොයිලට් එකකට වඩා පිට් ටොයිලට් එකකට වඩා අරක හොඳට හදපු රෙස්ට්රූම් එක. ඉතින් ඒකත් අපිට චුරා වැදගත්. දැන් අපි බීච් එකක් තියෙනවා ලේක් එකේ බීච් එක තියෙනවා ඒ නිසා අපිට රෙස්ට්රූම් කියන එක අපි පොඩ්ඩක් කන්සිඩර් කරා. ඊළඟට ටිකක් මිනිස්සු ඉන්න තැනක් අපි බැලුවා. පොඩක් අපි මිනිස්සුත් එක්ක ඉන්න ආසයි. ඒ නිසා මිනිස්සු ඉන්න තැනක් බැලුවා. එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් අපි කොහොමද ඊළඟට කැම්පේන් එකක් කරනකොට මොනවද අපි වෙනස් කරගන්න ඕනේ දේවල් අපි නොකළ යුතු දේවල් ඒ වගේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා. ඊට පස්සේ හොඳටම කොන්ෆිඩන්ට් වුණාම අපි රස්ටික් එකකට යමු කියලා අපි දෙන්න හිතුවා. සහ පරිසරය ටිකක් ග්‍රීනිෂ් වෙන්න ඕනේ කියලා හිතුණා අපිට. ගස් අඩු නිකන් පොළව විතරක් තියෙන ස්පොට් එකක කැම්පින් කරනවට වඩා අර පොඩ්ඩක් දවස් දෙකක් අපි ඉන්න නිසා එක නයිට් එකක් නම් අපිට ගාණක් නැහැ. දවස් දෙකක් අපි ඉන්න නිසා අපි ඩේ එකත් කැම්පින් වල එක්ස්පීරියන්ස් කරන නිසා අපි හිතුවා පොඩ ග්‍රීනිෂ් උත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය ඔක්කොම ඉතින් Google එකේ තියෙන විදිහටම තිබුණොත් හොඳයි. අපි හිතනවා තියෙයි කියලා. ඊට පස්සේ රිවිව්ස් උත් බලලා හොඳ තැනකට තමයි අපි යන්නේ. ඊළඟ තව දෙයක් තමයි ඔයගොල්ලෝ 2 nights වලට වඩා අඩුවෙන් කැම්පින් යන්න හිතාගෙන ඉන්නවා නම් ඩ්‍රයිව් ටයිම් එක ලොකු කරගන්න එපා. දැන් අපිත් ගත්තේ පැයකමාරක විතර ඩ්‍රයිව් ටයිම් එක. හැබැයි බඩු ගාරගෙන ඊට පස්සේ බඩු ගන්නකොට ඉතින් මට එක දේවල් ඕන වෙනවා. ඒවත් බල ඔයගෙනකොට කොහොමවත් අපිට ඒක ටිකක් වෙලාව යනවා. එතකොට අපි එන්න කලින් අපි බලපු YouTube videos වලත් කියලා තිබුණා recommendations වල තිබුණා more than 3 nights වත් ඉන්නවා නම් තමයි 5 to 6 hours drive එකක් ගන්න කියන්නේ. නැත්නම් 3 hours වලට වඩා drive එක වැඩි කරගන්න එපා කියනවා. ඒ නිසා අපි මේක first experience එකක් ගන්න යන්නේ අපි. ඒ නිසා අපි හිතුවා ටිකක් ළඟ තැනකට යන්න ඕනේ කියලා. හැබැයි ළඟ වුණත් සුපිරි තැනකට තමයි අපි යන්නේ. අපි ගිහින් ඔයාලට තැන පෙන්නන්න. අපි බඩු අන්පැක් කරන එකත් ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි හිතනවා ඉර බහින්න කලින් යන්න පුළුවන් වෙයි කියලා. මොකද ගියපු ගමන්ම කැම්ප් එක හදා ගන්න ඕනේ. මොකද ඒ කියන්නේ ටෙන්ට් එක, කැම්ප් ටෙන්ට් එක හදා ගන්න ඕනේ. Okay. ඉතින් ඔය විදිහට අපේ සිටි එකෙන් මිදිලා අපි හෙමින් අපේ කැම්ප් සයිට් එක තියෙන ඒරියා එකට ලං වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි එතනට ලං වෙන්න ගස් කලන් හරිම වැඩි හරිම කන්ට්‍රි සයිඩ් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. පාරවල් වුණත් අර ලේන්ස් දෙකට වෙන් කළා නැහැ. එන්න යන්න දෙකම එකම ලේන් එකේ තියෙන්නේ ලංකාවේ වගේ. අපිට මට ලංකාවේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ. මේ හරිය රත්තට පැත්තේ අපි යනවා වගේ. හරිම ලස්සනයි. ඒ ග්‍රීනිෂ් එක කැමරා එකේ කැප්චර් වෙන්නේ නැහැ.
unfortunately හරිම ලස්සන green color එකක් තමයි තියෙන්නේ. ඔන්න ඔතනින් තමයි අපි Portage Lake camp site එකට ඇතුල් වෙන්නේ. ගොඩායි ගස්. ඉතින් අපි මේ විදිහට ඇතුළට ආවා. Reservation check-in, new campus. All other vehicles. All vehicles stop and check-in at office before proceeding. Then stop. අපි අපේ කැම්ප් සයිට් එකට ආවලමයි වටයක් කරගෙන තමයි හැබැයි ආවේ. මම වැරදිට ඩිරෙක්ෂන්ස් අහගෙන අපි හිතුවට වඩා මිනිස්සු ගොඩක් නෑ හැබැයි. ඇත්තේ කොහෙද මේ ඉන්නේ? ඉන්නවා හැබැයි නේ ඉන්නවානේ. ඔන්න ගොඩක් ඉන්නේ RVs අරගෙන තමයි. මොකද අපේ මේ number 85. ඕකේ මෙන්න මේ ස්පේස් එක තමයි අපිට හම්බ වුණේ අපේ ටෙන්ට් එක ගහන්න. ඉතින් අපිට දෙපැත්තෙන් දෙගොල්ලක් ඉන්නවා. ඒ දෙගොල්ලම RV එකක තමයි ඉන්නේ. මම ඉතින් ඔය වෙලාවේ චෙක් කරනවා කොතනද අපේ කැම්ප් ටෙන්ට් එක හදන්න කියලා. ඒකට ගිනිමැලේට ලං වෙන්නත් බෑ. කැලේට ලං වෙන්නත් බෑ. අතට පාරට ලං වෙන්නත් බෑ. ඉතින් කොතනද හොඳම තැන කියලා අපි බලනවා. පස බුරුල් වෙන්නත් ඕනේ. නැත්තම් යන ගහන්නත් බෑ. ඔය ටික තමයි අපි මේ වෙලාවේ මොනිටර් කර ඉන්නේ. ඉතින් ඊයතරේ උපදූපත් පොඩ්ඩක් බලනවට පිටාව මොකද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි අපේ කැම්ප් ටෙන්ට් එක සෙට් කරගත්තේ. මේක ටිකක් අමාරු වැඩක් කියලා අපිට මුලින් හිතුවට අපි අර එක සැරේකුත් කරලා තිබුණ නිසා එච්චර අමාරුනේ නෑ. පට ගාලා දෙන්න එකතු වෙලා මේක සෙට් කරගත්තා. ඉතින් ඇත්තටම අපි දෙන්න කැම්පින් එන්න ගත ඩිසිෂන් එක ගැන මම හරිම සතුටු වුණා මේ වෙලාවේදී. මේක ලොකු වැඩක්. අපි ගෙනාපු හැම බඩුවක්ම ඉතින් රීඅරේන්ජ් කරගන්න ඕනේ. ලස්සනට එතන සකස් කරගන්න ඕනේ. බඩු ටික මුලින් ඉඳලා එතන සෙටප් එක හදා ගන්න ඕනේ. හැබැයි ස්ටිල් අපි දෙන්න අර පොඩි accomplishments නිකන් පොඩි adventures. ඒකට ටෙන්ට් එක හැදුවා, මෙතන සෙට් කරගත්තා. ඒවා හරි small victories අපිට දැනුණා. ඒ වගේම අපි nature එකත් එක්ක connect වුණා. ඉතින් හරිම peaceful evening එකක් මේක. Okay, මේ තියන්නේ අපේ ගිනිරාජ හෙවත් චතුරංග මහතා විසින් ගිනිමැලය පත්තු කරන්න තබන පළවෙනි අතු කැබැල්ල. මංගල අතු කැබැල්ල. මං කිව්වා වගේ මේ හැම වෙලාවෙදීම අපි අර නේචර් එකත් එක්ක කනෙක්ට් වෙලා අපි සද්ද නොකර අපි වැඩේ කරනවා. අපි දෙන්න පොඩි කයියවල් දා ගන්නවා. හරිම ෆන්. ඔයාලට පේන ඇති සලබේක් හම්බ වුණා. මම හැමදාම සමනලයන්ට වඩා සලබයන්ට කැමතියි. මොකද සලබයන්ට අසාධාරණයක් වෙනවා කියලා මට හිතෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ සලබයන්ටද සමනලයන්ටද වැඩිපුර කැමති කියලා. චතුරංග මහත්මයා මේ වැඩේට කැමති වෙන්න එක හේතුවක් තමයි එයා ආසයි ගිනිමැල ගහන්න. ඒක යාගේ රාජකාරියක්. එයාලා යාළුවෝ සෙට් එක යනකොටත් ඒ වගේම ලයිට්ස් වලින් සරසන්න. ඔය දෙක තමයි එයාව ඉන්ෆ්ලුවන්ස් කළේ. හේ මොකද කරන්නේ? Okay guys, this is our campsite. ඉතින් අපි වතුර ගෙනාවා. ඊට පස්සේ අපි ඩස්බින් එකක් arrange කරගත්තා quickly. ඊට serviettes, ඊට පස්සේ චතුරාංගනාන් අනිවාර්යයෙන්ම lights ටික ගත්තා. ඊට පස්සේ ice box එක ඒක ඇතුලේ මටක් ගාලා quickly open කරලා පෙන්නන අඩු මුකුරුම ටික ඔක්කොම බිත්තර ඊට පස්සේ drinks, coke, fruits අරමනන අපි කයි කියලා හිතන ඔක්කොම ටික අපි අරගෙන ආවා. ඊට පස්සේ පොඩි ෆෑන් එකක් අරගෙන ආවා. ඊට පස්සේ saucers, ඊට පස්සේ පිගාන් දෙකයි, ඊට පස්සේ cutlery, ඊට පස්සේ mugs දෙකක්, පොඩි ෆෑන් එක මං කියවනේ. ඊට පස්සේ apple juice එකක් ගත්තා. ඊට පස්සේ චූටි හැබැයි ඕකට දැම්මොත් නම් මේ
ගිනි ගානේ දාන්න නෑනේ. Sure? No Sudu, don't do that. No, don't do that Chudi. ගිනි දෙහන්න යා ලයිට් කුමාරයි. හරි ඊට පස්සේ චතුරංග තමයි අපේ ගිනි දෙවියා. හොඳ ගිනි මැලයක් ගැහුවා. ඒත් සාමාන්‍යයෙන් මේ වැඩේ හොඳට පුළුවන්. අර ලංකාවට ලයිට් ගියපු කාලේ මේ අර ලිපේ උයන වෙන කාලේ හැම මෙයා සෑහෙන ආසාවෙන් මේ වැඩේ කරා. මේ චුරකින්ද මම මේ වීඩියෝ එක ගන්නකම්. අපි ඉන්නේ මෙන්න මේ තමයි අපේ සයිට් එක. එතකොට ඔයාලට පේනවා ඇති මේ වටේටම කට්ටිය ඉන්නවා. ගොඩක් අය ඉන්නේ RVs වල. පේනවත් ඇති මට වැඩි පෙන්නන්න බෑ. වයසක අංකකින් පියාණිකින්පි හරිම සතුටින් ඉන්නවා. දැන් අපි මෙතෙන් ආවම අපිට තේරෙනවා අපි වැඩියෙන් ගෙනත් තියෙන්නේ මොනවද? අපි තා පොඩ්ඩක් ෆැන්සි කරන්න ඕනේ මොනවද? ඊට පස්සේ අපි ඉතින් අර ප්ලාස්ටික් බොක්සස් අපිට නැහැ. කාඩ්බෝඩ් බොක්සස් වල දාගෙන ආවේ. තව අපි අරගෙන ආවේ නිකන් අර මෙහෙම මග්ස් දෙකක් ගෙදර තිබුණ පෝසිලෙන් මග්ස් ඇත්තට ලංකාවේ පෝසිලෙන් එකේ මග්ස් මේ. ඕකේ ඒව අරගෙන ආවේ. මේ අපි ඉතින් අර බෙලෙක් බඩු ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට අර මොනවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තමයි අපි පොට් එක ගෙනාවා. අපි දැන් කොහොමවත් මේකේ තමයි වතුර රත් කරන්නේ. ඊට පස්සේ මේ කුකර් එක සීකට ගෑස් එක ඕ තමයි ඉතින් ස්පෙෂල් දේවල් අපිට අමතකුණා අපේ පික්නික් ටේබල් එක. මේ මෙතන ටේබල් එකක් තියෙන වුණාට අපිට මේ උයන්න වෙනම arrange කරගන්න තිබුණා අපේ ටේබල් එක ගෙනාවනා. ඉතින් මෙන්න මේ chairs දෙක ගත්තා. තව අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙන්න මේක. මේකට මොකද මන්ද කියන්නේ? මම නම් කියන්නේ ස්ටෝව් ෆෝක් එක කියලා. මේකේ sausages, මස් කෑලි යනම නංගල් මේකේ පුච්චලා කන තමයි තියෙන්නේ. වැඩි සීන් එකෙන්. හරිද? ඊට පස්සේ දර ඕනේ වෙනවා. දර ටිකත් රෙඩි. ඕකේ. ඉතින් චුට්ටක් ඇත්තලා ඉන්න ඕනේ ළමයි මේකේ ගිනි පුපුරු විසි වෙන සීන් එකක් තියෙනවා. චූටි මේකේ ගිනි විසි වෙනව සීන් එකක් තියෙනවනේ. මේ ටෙන්ට් එකට එන්නේ නැති වෙන්නේ. ඕකේ. මාම අපි දෙන්න හෙට මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න යන්න හිතාගෙන ඉන්නවා. නනං වලට මේ ගස් ටික අපිට මෙන්න මෙතනම ටෙන්ට් එක ගහන්න තෝමනාවක් තිබුණා. හැබැයි වැඩේ තියන්නේ මම මේකේ රිවිව් එකක සර්පෙක් ඉන්නවා දැක්කා. ඒක නිසා බය හිතුණා. හරිම ලස්සනයි ළමයි මේ ග්‍රීනිෂ් එක මේ කැම් එකට ඇත්තට කැප්චර් වෙන්නේ නැහැ. මේකේ ගොඩක් ට්‍රේල්ස් තියෙනවා. අපි දැන් හෙට දවස කැලේ ඇවිද ගෙවන්න තමයි කල්පනා කරන්නේ. ඕකේ. අපි දැන් පොඩි වට කෑමක් හදන්න යනවා. මම මගේ තේ හදන අපේ බෙලෙක්කෝප් නම් අමතක කරේ නෑ. මේක නැතුව බෑ. අපි දැනට හොඳ ස්ට්‍රෝං කිරි තේ එකක් ඕනෙලා තියෙනවා. කිරි තේ එකක් හදලා බුල්ඩාක් නූඩල්ස් එකකින් ඒ කියන්නේ කොරියන් රාමෙන් එකක් හදලා කාලා ඊට පස්සේ රාඩ ටිකක් මස් පුච්චගෙන කාලා අද දවස හිමීට රෙස්ට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. This is our setup guys. Hi Chaturanga. Okay. Bye bye. Alright. අපේ කැම්ප් සයිට් එක ලස්සනට තියෙනවා. පස්සේ හැබැයි රෑ වෙද්දී චතුරංගට ලයිට්ස් මදි කියලා ඔන්න ඔතන තියෙන අනිත් ගහටත් ලයිට්ස් දැම්මා. අතරම ඒතකොට තව ලස්සනයි. ඉතින් මේ විදිහට අපේ ගිනි මැලේ හරිම ලස්සනට පෙනුණා. චතුරංග දැන් ඉතින් රෙස්ට් කරනවා. එයා ලොකු වෙහසක් දරුවා ඒ වැඩේට. අපේ පොච්චි මාමා හොඳ කහට තේ එකක් බොමු. Mahal makan. Apa sih? Patel. වාගෙන් අහන්න ඕනේ මම. රසයිද? Apa? ඔව් රාමෙන් එකේ පැකට් එකේ එන ස්පයිසස් ටික ඔක්කොම දාලා උඩු වතුර රත් කරලා මික්ස් කරලා ගත්තාම රසයිද කියලා අහනවා. Kut කියන්නේ නැති හැමදාම මම. ඔව්. ඔබ දෙන හෙට උදේට කන්න මොනවද? ඔයාගේ නයිට් විෂන් එක හොඳට කැම් එකේ මේ රෙකෝඩ් වෙනවා. ඔව්. අලු ගවුන ගණන් ගන්න. That's okay. මම අලු ගෑනද කරන්න බෑනේ. චතුරංග ඔයා හරියට වැඩක් කරනවා නම් කරන්න මෙතන
එක පොඩ්ඩක් පෙන්නන්නකෝ සොසේජ් එක. මෙන්න මේකට තමයි ළමයි අපි මේ මම මේ එපා මට ලං කරන්න එපා. මේ බාන්න ගේන්න කිව්වේ. ඔන්න ඔය වැඩේට. අපේ චෙට් එක. Hi guys, අද උදේ හැරුණා. ඇත්තම කිව්වොත් එහෙම සැපට නිින්දරන් ගියේ නෑ අපි. හිතුවා හරිම කම්ෆර්ටබල් කරගත්තා කියලා අපි මේ නිදා ගන්න ප්ලේස් එක. චතුරාංගිතින් උදෙන්ම වැඩ පටන් ගත්තා අපේ ගින්දෙවියා. Hi. ඊට පස්සේ මම තේ එක හදන්න පටන් ගත්තා. අපි යාලට අපේ නිදාගත තැන පෙන්නන්නම්. කට්ටිය දැන් චුට්ටු හැරිලා ඉන්නේ. අපිට දෙපැත්තෙන් ඉන්න කට්ටියත් ලාවට හැරිලා කියලා පේනවා. ඒගොල්ලෝ RV සලින්සයිගේ වැඩි පේන්නේ නැහැ. ඊට පස්සේ එනනම් අපේ ටෙන්ට් එක පේනාටි අපි ලොකු 2% ස්ලීපින් බෑග් එකක් තමයි ගත්තේ. අපේ කොට්ට දෙක කම්ෆර්ටබල් මදි. අපි නිකන් අර සෝෆා කොට දෙකක් තමයි අරගෙන ආවේ. හරිද? ඒ දෙක කම්ෆර්ටබල් මදි. ඔය දෙක විතරයි ඉතින් අතල තියෙන්නේ. ඕට එකයි අර පොඩි ක්‍රීම් මනම් තියෙන බෑග් එකයි. අරක මෙට්‍රස් එක ගෙන ආපු සැක් එක. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. අපි දෙන්න හිතාගෙන හිටියේ තව ටිකක්. අපි මේක හොඳම හරිම මේ සීතලට නියමයි. මොකද රෑ වෙද්දි කොච්චර සමයක වුණත් රෑ වෙද්දි හරිම සීතලයි. ඉතින් ඒ වුණාට තව පොඩ්ඩක් අපේ මෙට්‍රස් එක කම්ෆර්ටබල් කරගන්න ඕනේ. තව හොඳ පිලෝස් දෙකකුත් දාලා. කොහෙද මේ? අපි ඉන්නේ කැම්ප් සයිට් එකේ බීච් ඒරියා එකට තමයි ආවේ. හරිම ලස්සනයි. උදේම නැගිටුණා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. බ්‍රෙක්ෆාස්ට් ඉවර ගත්තේ. අදත් පොඩි ෂෝට් මීල්ස් තමයි ගත්තේ. බ්‍රෙඩ් ඇන්ඩ් බටර්. අපේ කිරි තේ එක. ඊට පස්සේ හැමම ටග්ගාලා වොෂ් එකක් දාගෙන අද වඳගෙන ටග්ගාලා බැලුවා අපි මේ කැම්ප් සයිට් එකේ මොනවද තියෙන්නේ කියලා. මේක හරි ලොකුයි. අපිට පයින් යන දුරවල් වලින් නැහැ. මෙතෙන් එන්න ඕනේ අපි වාහනේ. ෆිෂින් පියර් එක කියලා තියෙනවා. බීච් එක කියලා තියෙනවා. මම හිතන්නේ දෙකම මෙතන තියෙන්නේ. ඕ බීච් එකේ වෙනස අපි ගිහින් බලමු. අපි ළඟ වීඩියෝ රෙකෝඩ්ස් නම් මොකුත් නැහැ. හැබැයි අපි මෙතන දවල් වෙලා නෑවා. එන්න. එපා. හලෝ. දරනෙලන්න කැලේට ගියා. සුපිරිනේ? යා. අපි දරවලට යන ඩොලර්ස් ගාලා ඉතුරුයි. ඉතින් ළමයි මට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ෆිෂිං බාජ් එක කොහොමද මෙතනට මේ පොඩි ලේක් එකට ලෝඩ් කරන්න කියලා. ඉතින් ඒක ඒ ලෝඩ් කරන ප්‍රොසෙස් එකම හරිම මේ ෆන් වැඩක්. ඔයාලට පේනවා ඉතින් බලන් හිටියේ අපේ මේ බාජ් එකේ යන්න ඉන්න ඒගොල්ලන්ගේ ෆැමිලි මෙම්බර්ස්ලා. ඉතින් දුවයි පුතා ඇවිල්ලා මේක ලෝඩ් කරනවා. ඒකලා මේ දවසේ හවස් වරුව හරි දවසේ දවල් වරුව හරි මෙතන ෆිෂිං කරලා පොඩි ෆන් එකක් ගන්න තමයි ඇවිත් තියෙන්නේ. හරිම ෂෝයි. ආයෙ වෝටර් එක ඔන් කරා. අපි පොඩි ට්‍රේල් එකක් ගන්නවා. පික්නරි හරි පිකරි හරි. මට ට්‍රේල් එකේ නම මතක නැහැ. පිකනරි. හරි ඕකේ. අපි දැන් ට්‍රේල් එකක් යනවා. පොඩි ට්‍රේල් එකක් යන්නේ. අපි කම්ප්ලීට්ලිම යන්නේ නැතේ. මොකද මේක රික්‍රියේෂන් ඒරියාස් දෙකක් කනෙක්ට් කරන
ට්‍රේල් එකක් චුර දිගයි අපි පොඩි එකක් හෙට යනවා හැබැයි මේක අපිට පොඩක් හිතුණා අර කනෙක්ෂන් එක නිසා පොඩක් ගිහින් බලන්න අන්තිමට යන්නේ නෑ කියලා හිතපු ට්‍රේල් එක අපි දෙන්න ගිහින් තමයි නතර වුණේ ඊට පස්සේ අපි වොෂ් එකකුත් දාගෙන ඒ කියන්නේ අපි දෙන නෑවා ඇවිල්ලා උයන්න පටන් ගත්තා. ඉතින් මෙතන උයන එක හරි අමාරුයි. ඇත්තම කියනවා නම් එනට ඔයාලා උයන්නක එන්ජොයි කරන දෙන්නෙක් නම් කැම්ප් සයිට් එකකට ඇවිල්ලා ලොකු දෙයක් උයන එක හරිම ෆන්. අපි දෙන්න හිතුවා අපි එක කැම වේලක් ලොකුවට හදමු කියලා. ඉතින් මේ තමයි අපි දෙන්න ලොකුවට හදපු කැම එක. චතුරංග ලොකු ඩෙවල් එකක් දානවා. ඊට පස්සේ මම අනිත් කැම බීම ටික හදනවා. ඉතින් මෙතන උයන එක ඇත්තටම අමාරුයි නැමිලා වතුර ඇක්සස් නැහැ. ඊට පස්සේ අපිට ටේබල්ස් තියෙන ටිකෙන් මැනේජ් කරගන්න වෙනවා. මෙතනදී ඉගෙන ගන්න තියෙන දේ තමයි අපි කොච්චර හිතුවත් අපිට ලොකු ලොකු දේවල් ඕනේ නැහැ අපේ ජීවිතේ ගෙවන්න. මේ තියෙන දේවල් වලින්ම ගේමක් ගහගන්න පුළුවන් ඉතින්. ඉතින් අපි ගෙනාවේ ගෙදර තියෙන කැතම බඩු. හැබැයි ඊළඟ පාර නම් මම කැම්ප් එකකට එනකොට ටිකක් හිතලා ලස්සනට ඊස්තටික් සෙටප් එකක් හදන්න ගේනවා. මොකද මම උයනවට වඩා කරන්න කැමති දෙයක් තමයි අපේ කන තැන, අපේ ටේබල් එක, ඊට පස්සේ කැම ටික ලස්සනට ඇරේන්ජ් කරන එක. ඉතින් මට මෙතනදී ලස්සන ටේබල් ක්ලෝත් එකක් තිබුණා නම්, තව පික්නික් ටේබල් එකක් තිබුණා නම්, ඒ වගේම තව මේ බඩු ටික දාන්න හොඳ ස්ටෝරේජ් බොක්සස් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. හැබැයි අපි ෆෝර්චුනේට්ලි අපිට අත්‍යවශ්‍යම දේ හැම දෙයක්ම අපි අරගෙන ආවිලා තිබුණා. කිචන් යුටෙන්සිල්ස් වලින් ඉඳලම ඩස්බින් එක, නැප්කින්ස් හැමදේම අපි අරගෙන ආවිලා තිබුණා. ඉතින් ඒක හරිම හොඳයි. එහෙම අපි එච්චර මොලේ පාවිච්චි කළා ඒ දේ කරපු එක නැත්තම් මෙතෙන්ට આવොත් ඇවිල්ලා හරි අමාරුවකට තමයි පත් වෙන්නේ. මහන්සි වුණා උයන්න. හැබැයි මහන්සිය worth. හරිම සතුටුයි මේ කයියක් දාගෙන උයන වැඩේ. ඔයා හැදුවේ කොහොමද කියන්නේ මේක? පෝක් බාබිකියු කරලා බාබිකියු සෝස් දාලා ඊට පස්සේ මැරිනේට් කරලා බාබිකියු ලෙවල් එකකින් ෆ්‍රයි කරලා ඊට පස්සේ ලුණු, තක්කාලි, හැලපීනෝ, ලීක්ස් දාලා ඊට පස්සේ කොන්ඩිමන්ට්ස් දාලා ෆ්‍රයි කරා. that's it. ෂි සුපිරියක් නේ. මේක හැදුවේ මම. මේක මෙයාගේ. ඕකේ අපිට තව තියෙනවා කෑම බත් එකක් තියෙනවා. බත් එක හදලා තියෙනවා. ඊට පස්සේ වහලා තියනනේ සත්තු වෙන නිසා සම්බෝලයක් හැදුවා. මොකද කිව්වොත් පරිප්පු ගේන අමතක කරලා. ඊට පස්සේ අලයි බොන්චි තෙල් දාලා හැදුවා. ඊට පස්සේ පෝක් ඩෙවල් එකක් හැදුවා මිස්ටර් චතුරංග. අපේ දහවල් ආහාරය මොනවද හැදුවේ? මම ඉස්සෙල්ලා කිව්වා හැබැයි කමක් නැහැ සම්බෝලයි අලයි බතලයිලු අලයි බොජි තෙල් දාලා සුදු බත් පෝක් ඩෙවල් by Mr. චතුරංග. අපි ඉතින් හවස් වරුව නිදහසේ ඔය විදිහට බන් එකකුයි ටී එකකුයි බිවි කන එකම තමයි කළේ ඇත්තටම. නිදහසේ ඉන්නකොට එකපාරටම වෙදර් ඇලර්ට් එකක් ආවා. තන්ඩර් ස්ටෝම් එකක් කියලා. ඊට පස්සේ අපි සේරම පැත්තකින් තියලා ඔය අපිට තෙමෙයි කියලා ආරක්ෂා කරගන්න ඕන බඩු ටික ටටක් ගාලා වාහනේට අපහු ගිහින් දැම්මා. චතුරංගන වැඩි ගණන් ගත්තේ නෑ. ඒනට මගේ කටේ බලයට එයා පස්සේ මං කියනවට මූණත් තරක් කරගෙන ඔක්කොම ටික වාහනේට ගිහින් දැම්මා. හැබැයි හොඳ දරුවා වගේ. ඇත්තටම මේ උමනා කරන ටික ඔක්කොම ටික ඇතුළට දැම්මට පස්සේ ලොකු වැස්සක් ආවා කියන්නකො ළමයි.
හැබැයි මං ඒක බලාපොරොත්තුන දෙයක් මගේ කෑම්පින් එක්ස්පීරියන්ස් එකේ මට වැස්සක කෑම්ප් ටෙන්ට් එක ඇතුළට වෙලා ඉන්න ආසාවක් තිබුණා. පිස්සු තමයි ඉතින්. අපි ටෙන්ට් එක මෙහෙම හතර වටෙන් ඕපන් කරගත්තා. පේනවා ඇති. මෙතනින් අපේ වාහනේ පොඩි ක්ලෝස් එකක් ගන්න පුළුවන්. හොන්න බලන්න අපේ ලස්සන කැම්ප් ගාඩන් එක. කූල් එක එළියේ කපන ලී බෝඩ් එකත් එළියේ. ලයිට්ස් ටික ඔක්කොම තෙමනවා. ලයිට්ස් ගලව හිටියේ නෑ. ප්ලග් එක විතරක් ගලව ගත්තා. මොකද තමයි අපිට සිද්ධ වුනේ. චොක්කලාටම වටෙන් පෙන්නන්න හැක්කම ටික මෙතන වැඩි වීව් එකක් ගන්න බෑ හැමෝම ඇතුළ වලට ගිහින් ඉන්නවා. Hi guys ඔන්න ඉතින් අපි දෙන්න වොෂ් එකක් වන්දා උදේ පාන්දරම පිටත් වුණා. මොකද අපි හිතුවා ගෙදර ගිහින්ම වොෂ් එකක් දාගමු කියලා. ඊසිනේ වොෂ්රූම්ස් එහෙම. එතකොට ඉතින් අද අපි දැන් වෙලාව කීයද 11යි. කොහමද පැය එකමාරක් විතර ගියා අපිට ඔක්කොම පැක් කරගන්න. අපි කෙයාෆුලි පැක් කරගත්තා. එතකොට අපිට ආයෙ දවසක මේ රීಓපන් කරනකොට ඒක ඊසි නිසා ටෙන්ට් එක නම් වොෂ් කරන්න වෙනවා. අපි ටෙන්ට් එක ගලවන වීඩියෝ එකක් ගත්තා. ඒක කොහොමද රෙකෝඩ් වෙලා නැහැ. sorry.com. හරි. එහෙනම් අපේ කැම්පින් වීඩියෝ එක ඉවරයි. අනිවාර්යෙන්ම තවත් කැම්පින් වීඩියෝ එකක් එක්ක අපි ආලව හම්බ වෙන්න එන්නම්. බයි බයි.